ඇත්තටම ඔය උදේට එන කේන්දරකාරයෝ කියන විදිහට අපිට වැඩට එහෙම යන්න වෙන්නේ සමහර දවස්වලට 10න් පස්සේ. මොකද රාහු පන්නලා මරු අනිත් පැත්තට යනකන් ඉඳලා යනකොට ජොබ් එකෙන් පන්නලා. ඒක තමයි ඇත්ත. මතක ඇතිනේ මේ පෞගිය කාලේ අර ටීවී එක බදාගෙන හිටියා එක්කෙනෙක් ඇවිල්ලා නේ. එයා එන්නේ කිරි සයුර කලඹල හග්ගෙඩි ගෙනාවා කියලා. නාරායනයනේ නමෝ නාරායන හග්ගෙඩි හොරා. මිනිහාගේ ඇඟිලි වලට මං හිතා ඇඟිලි 10ම මුදු තිබුණා මට මතක විදියට. අසාරණ වහිනිය අල්ලගෙන දේශනා කර කර තක්කඩියා හිටියානේ. අන්තිමට මිනිහාගේ මුදු වලින් මිනිහවත් රැකුණාද? මිනිහාගේ හග්ගෙඩි වලින් මිනිහවත් රැකුණාද බලු කූඩුවට ගියානේ. ඔය ග්‍රහයෝ ටික ඉන්නේ ඔක්කොම ලංකාවේ උන්ට විතරද? ලංකාවේ ඉන්දියාවේ ඉන්න මොට්ටයින්ට තමයි මං හිතන්නේ ඔය ග්‍රහයෝ ටික ඉන්නේ. මං ලෝකේ රටවල් 40ක විතර ගිහින් තියෙනවා. ඒ ගියපු ගොඩක් රටවල් වල මිනිස්සු ඕවා මත පදනම් වෙලා තමන්ගේ ජීවිතේ තීන්දුව කරනවද? කිසි දිනක නෑ. ඒ රටවල් වල දැන් ඇමරිකාවේ NASA ආයතනෙන් හොයන්නෙම අලුත් ග්‍රහයෝ. අපි හොයාගන්නවා ඒ ග්‍රහයින්ගෙන් තියෙන අපල මොනවද? ඒවට තියෙන යන්ත්‍ර මොනවද? ඒවට පළඳින මැණික්කල් මොනවද? ඔන්න අපේ උන්ගේ මොලේ තරම. ඒකනේ අපි මෙතනින්. අපි මේ අද වැටිලා ඉන්න තැන මොකක්වත් නෙවෙයි. සීමාව ඉක්මවල මිත්‍යා දෘෂ්ටි පස්සේ යනවා. හැබැයි බෞද්ධයන්ට බුදුහාමුදුරුවෝ වදාළේ මොකද්ද? ඔය සියලු ග්‍රහයන්ට වඩා, ඔය සියලු ප්‍රේතයින්ට වඩා, ඔය සියලු දෙවියන්ට වඩා, ඔය සියලු භූතයින්ට වඩා, ඔය සියලු කේන්දර නැකත් අධිහූනියන් වලට වඩා කුමක් බලවත් කියලාද? තමන්ගේ හිත බලවත් කියලා. නාහම් භික්කවේ ඒක ධම්මම්පි සමනුපස්සාමි. පින්වත් මහණෙනි මම එක ධර්මයක්වත් නොදකිමි. කුමක් වගේද? යතයිදම් භික්කවේ චිත්තං අංගුත්තර ඒකක නිපාතේ. මේ හිතට වගේ හිතට සමකල හැකි අන් කිසිවක් නැත. සිත ශක්තිමත් වෙනකොට අන් සියල්ල පසට යනවා. ග්‍රහයෝ ඇති, භූතයෝ ඇති, ප්‍රේතයෝ ඇති අපිට ඒක අදාළ නැහැ. මොකද ඒගොල්ලොන්ගෙන් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ ප්‍රශ්නේ ගිහිල්ලා ප්‍රශ්න විසඳ ගන්න හිතන අය වරින් වර රැවටිලා ජීවිතේම රැවටීමකට ගොදුරු වෙනවද නැද්ද? ගොදුරු වෙනවා. මතක ඇතිනේ මේ පෞගිය කාලේ අර ටීවී එක බදාගෙන හිටියා එක්කෙනෙක් ඇවිල්ලා නේ. එයා එන්නේ කිරි සයුර කලඹල හග්ගෙඩි ගෙනාවා කියලා. නාරායනයනේ නමෝ නාරායන හග්ගෙඩි හොරා. ටීවී එකේ පැය ගණන් දෙස ඉන්නවා. දැකලා ඇතිනේ නේ. හැමදාම උදේට එනවා. අසාරණ වහිනිය අල්ලගෙන දේශනා කර කර තක්කඩියා හිටියානේ. රටේ මං හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් රැවටුණාද නැද්ද? හොඳට රැවටුණා. ලක්ෂ ගණන් දිදී මිනිහා හදපු හග්ගෙඩි ගත්ත කිරිසයුර කලබලගෙන ආපුවා කියලා. ආවුණා. ඊළඟට මිනිහාගේ ඇඟිලි වලට මං හිතා ඇඟිලි 10ම මුදු තිබුණා මට මතක විදියට. තඩ්ඩි මැණික් ගල් ගෙඩි දාගෙන නේ මැණික් ගල් වගේ මොනවා හරි ගල් ගෙඩි දාගෙන හිටියා. අන්තිමට මිනිහාගේ මුදු වලින් මිනිහවත් රැකුණාද? මිනිහාගේ හග්ගෙඩි වලින් මිනිහවත් රැකුණාද බලු කූඩුවට ගියානේ. මං ඔබට යෝජනා කරනවා ඔය භූත පස්සේ යන්න එපා. ඕවා පස්සේ යන්න ගියොත් එහෙම ළමයිත් ඒ පිටම දාලා ඉගෙන ගන්න එකත් නවත්තනවද නැද්ද? නවත්තනවා. දෙයයන්ට පින් දෙන්න, බුදුන් වඳින්න, බෝධියට වන්දනා කරන ඒ ටික කරගන්න. හැබැයි කියලා දෙන්න එක දෙයක්. ඔයා ජයගන්නේ ඔයා උත්සාහවන්ත වුණොත්. ඔයා ජයගන්නේ ඔයා සිහියෙන් හිටියොත්. ඔයා ජයගන්නේ ඔයා නුවණ දියුණු කරොත්. ඔයා ජයගන්නේ ඔයා කරන හැම වැඩක්ම පිළිවෙලට කළොත්. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. අන්න ජය ගන්න ධර්ම. ජයග්‍රහණවල සැබෑ හේතු ඒවා. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. අරයට මෙයාට ජීවිතේ පවරන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ කොතනකවත් කියලා නැහැ. ඇත්තටම ඔය උදේට එන කේන්දරකාරයෝ කියන විදිහට අපිට වැඩට එහෙම යන්න වෙන්නේ සමහර දවස්වලට 10න් පස්සේ. මොකද රාහු පන්නලා මරු අනිත් පැත්තට යනකන් ඉඳලා යනකොට ජොබ් එකෙන් පන්නලා. ඒක තමයි ඇත්ත. ඒවෝ කියන තාලෙටම අපි වැඩට යන්න ගියොත් දවස් 7 සහ ඒ උන් කියන ගහට වතුර දාලා ඒ කියන જાතියේ කිරිබත හදන් කාලා නේ. මේ චූම්පාන් කකා දුවනේ උන් ඉන්න රටක් මේක. මේකේ කරන්න පුළුවන් ඒවා කියන්න එපා. ඒ නිසා තේරුම් ගන්න. මිත්‍යා දෘෂ්ටි ප්‍රස්සේ යනවා වෙනුවට මම ඔබට යෝජනා කරන කරුණා කරලා බුදුහාමුදුරුවෝ කියපු විදිහට හිතන්න පටන් ගන්න.